හොඳයි. මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා ඔයාලා ගොඩ දෙනෙක් දන්න සහ ගොඩ දෙනෙක් වරද්දවාගෙන ඔළුව කාගෙන ඉන්න ෆිබොනාචි ටූල් එක ගැන. ඉතින් අපි මුලින්ම යමු ෆිබොනාචි ටූල් එක කොහෙද තියෙන්නේ කියලා බලන්න. ඔයාලට මෙන්න මෙතනට ගියාම මෙන්න මේ ෆිබ් රීට්‍රේස්මන්ට් ටූල් එක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් ඔයා ට්‍රේඩින් view එක මුලින්ම අරගෙන ෆිබොනාචි ටූල් එක ඇන්දාම මෙන්න මේ වගේ ටූල් එකක් තමයි ඔයාට බලා ගන්න ලැබෙන්නේ. ඉතින් මේ ටූල් එක ගොඩක් විශේෂ ටූල් එකක්. මේ ටූල් එකෙන් ගොඩක් අයගේ ඔළුව කාලා තියෙනවා. ඉතින් ඒ ඔළුව කාපු එකත් නැති කරගෙන අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. හරි. මුලින්ම මෙහෙම කියන්නම්කෝ. ඔයා ට්‍රේඩින් නිව් සම්බන්ධව ලොකු අධ්‍යයනයක් කරලා නැත්නම් සහ මේ හැම ටූල් එකක් ගැනම නොදන්නවා නම් කිසිම දෙයක් හංගන්නේ නැතුව මෙන්න මේ ප්ලේලිස්ට් එකේ ඔයාට කියලා දීලා තියෙනවා. ඒ වගේම උඩ කාඩ් එකෙන් ගිහිල්ලා මේ ප්ලේලිස්ට් එක බලන්න. ඒ වගේම මෙතනින් ඔයාට හොඳ දැනුමක් ගන්න පුළුවන් ට්‍රේඩින් view එකේ ඇනලයිස් කරන එක සම්බන්ධව. හරි. අපි යමු නැවතත් වීඩියෝ එකට. බලන්නකො මෙන්න මේ වගේ ටූල් එකක් තමයි ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් මේ ටූල් එක පාවිච්චි කරන්නේ ස්විං හයි එකක් සහ ස්විං ලෝ එකක් අතර. ඉතින් මම මේකේ chart එකේ පෙන්නන්නම්. මට මෙන්න මේ විදිහට මෙන්න බලන්න ස්විං හයි මෙන්න ස්විං ලෝ මෙන්න තියෙනවා නැවත ස්විං හයි එකක්. මෙන්න මේ වගේ පොයින්ට් වල තමයි ෆිබොනාචි ටූල් එක පාවිච්චි කරන්නේ. ඉතින් තව පොයින්ට් එකක් අපි ඇඳගනිමු. මම මේ chart එකම අරගෙන ඔයාලට උදාහරණ පෙන්වන්න හදන්නේ. එහෙම නැතුව නිකන් බොරුවට මම මේක කැනල් ඇන්ටෝමීක මෙන්න මේ විදිහට මට ඇඳලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඇඳන් පස්සේ ඔයාගේ ඔළුවට ඒක යන ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපි මේක ඇඳලා බලමු chart එකේම. මෙන්න මේ ස්විං හයි එක මෙන්න මෙතන තියෙන ස්විං ලෝ එකක් මෙන්න පොයින්ට් එක මෙන්න මෙතනින් පහළට බ්‍රේක් වෙලා නැහැ මෙන්න මෙතනට ගමු මෙතනින් ගන්න මෙතන පහළට මේක බ්‍රේක් වෙලා තියෙන නිසා මේ බලන්නකෝ මේක මෙතනින් මෙතනටත් ගත්තට වරදක් නැහැ මොකද මේක මෙතනින් පහළට බ්‍රේක් වෙලා තියෙන නිසා ඔන්න එක පොයින්ට් එකක් අපි තව පොයින්ට් එකක් ගනිමු මේ බලන්න මෙතන මේ ස්විං හයි එක සහ මේ ස්විං ලෝ එක මෙතන ස්විං හයි එකක් මෙන්න තියෙන ස්විං ලෝ එකක් ඔන්න හරි මෙන්න මේ විදිහට මම පොයින්ට් 3ක් ගත්තා. ඔයාලට පැහැදිලි කරන්න මම හිතනවා මේක හොඳටම ප්‍රමාණවත් කියලා. ඉතින් අපි බලමු සාමාන්‍ය බේසික් ෆිබොනාචි ටූල් එක දාලා ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මෙන්න ගත්තා. මෙන්න තියෙනවා ස්විං හයි එක. මෙන්න තියෙනවා පහළ ස්විං ලෝ එක. මෙන්න මේ විදිහට අපි ඇඩ් කරලා බලන්න. හරියටම 0.618න් තමයි මේක රිජෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම ගන්නවා නැවතත් මෙන්න මේ ස්විං හයි එක සහ මේ ස්විං ලෝ එක. මෙන්න මෙතන සහ මෙන්න මෙතන බලන්න 0.618 0.5 මෙන්න මේ බොක්ස් එක ඇතුලෙන් තමයි ඒකේ රිජෙක්ෂන් එකත් සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මෙන්න මෙතන. මෙන්න බලන්න 0.5 මෙන්න මේ බොක්ස් එක ගොඩක් ඉම්පෝටන්ට් බොක්ස් එකක්. හරිද? ඒක තමයි සාමාන්‍ය සරල සිද්ධිය මේකේ. ඉතින් මම මේක කියලා දෙන්නම් මේ ෆිබොනාචි ටූල් එක කොහොමද අපිට අවශ්‍ය විදියට හදාගන්නේ කියලා. මේක මේ විදියට ක්ලික් කරගෙන මෙන්න මෙතෙන්ට යන්න settings වලට. මේ settings වල තමයි මේකේ සෙල්ලම තියෙන්නේ. මේ settings වලට යන්න කලින් මම දෙයක් කියන්නම්. මෙතන තියෙන්නේ මේ 1 සහ 0. ඒ කියන්නේ බිඳුවත් එකත් අතර තියෙන සංඛ්‍යා ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේකේ විශේෂ සංඛ්‍යා ටිකක් තමයි මේ අරගෙන තියෙන්නේ. හරිද? මම ඒක ගැන තව ටිකක් ඉදිරියේදී පැහැදිලි කරන්නම්. මම මෙතන මේ ට්‍රෙන්ඩ් ලයින් එක අයින් කර ගන්නවා. මොකද මේ ට්‍රෙන්ඩ් ලයින් එක තියෙන එක මට ටිකක් කරදරයි. ඒ නිසා මම මේ ට්‍රෙන්ඩ් ලයින් එක අයින් කරගෙන ලෙවල්ස් වල ලයින් එක මේ වගේ පොඩි කර ගන්නවා. ඊට පස්සේ මෙතන ඔයාලට එක්ස්ටෙන්ඩ් කරනවා නම් ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ බිඳුව සහ එක අතර සංඛ්‍යා ඉතිරි කරගෙන ඉතුරු ටික මම මේ විදිහට අයින් කර ගන්නවා. මෙන්න මේ විදිහට. මේ 1.0 ගණන් අයින් කර ගන්නවා. ඊට පස්සේ මෙතන වන් කලර් එක කලර් එකකින් මම දා ගන්නවා. ඒකට මම නිල් පාට වගේ දා ගන්නවා. එතකොට හරි පැහැදිලි. ඊට පස්සේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකත් අයින් කර ගන්නවා. ඔන්න බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගත්තා. ඊට පස්සේ මේකේ ප්‍රයිස් එකයි ලෙවලුයි දෙකම පෙන්වන්න ඕන. නමුත් මට මේක left side එකෙන් නෙවෙයි right side එකෙන් පෙන්වන්න ඕන. මොකද chart එක ගලාගෙන යන්නේ මේ පැත්තට නිසා ඉදිරියේදී values මේ පැත්තට එන විදියට. ඊට පස්සේ මම මෙතන තව එක value එකක් add කර ගන්නවා. මම මේක මෙතනින් අයින් කරලා මෙතන ගන්නවා 0.65. මෙන්න මේ වගේ ලෙවල් එකක් ඇඩ් කර ගන්නවා. 6.5 සහ මෙන්න මේ ලෙවල් දෙක ඕනනම් ඔයාලට මේ විදිහට අත්‍යවශ්‍ය
මෙන්න මේ ලෙවල් 3. මේ ලෙවල් 3ම ඔයා පාට කර ගන්නවා නම් හොඳයි. මෙන්න මේ විදිහට වෙනත් කලර් එකකින් ඇඩ් කරගන්න. එතකොට ඔයාලට ඒක මෙන්න මේ විදිහට හොඳ පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන යනවා ටෙම්ප්ලේට් වලට ගිහිලා save as දීලා මේක flip tool කියලා දාගන්නවා. flip 1 කියලා දාගන්නවා. ඔයාලට කැමති විදිහට ඒක නමකින් ඔයා save කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට තමයි අපේ Fibonacci tool එක තියෙන්නේ. දැන් අපි ගිහිල්ලා බලමු මේ ටිකටම නැවත දාලා. දැන් බලන්න අර ඉස්සරට වැඩිය ලොකු ක්ලියර් ගතියකින් අපිට මේක බලා ගන්න පුළුවන්. මේ බලන්නකෝ. මෙතනින් ගත්තා. මෙන්න මේ විදිහට ඇඳා. ඔන්න බලන්න එතකොට හරියටම මාකට් එක රිවර්ස් වෙලා තියෙන්නේ කොතනින්ද? මම කියන්නේ මෙන්න මේ බොක්ස් එකකින් තමයි මාකට් එක ගොඩක් දුරට රිවර්සල් එකක් දෙන්නේ. මෙන්න මේ බොක්ස් එකකින්. මෙන්න මේ බොක්ස් එකට එනකොට මාකට් එකේ ඔයාගේ එන්ට්‍රි මොඩල් එක පාවිච්චි කරලා එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් වෙන්න ඕන එක ට්‍රෙන්ඩ් එක පැත්තට තමයි මේ Fibonacci tool එක අඳින්නේ. එහෙම නැතුව කවුන්ටර් ට්‍රෙන්ඩ් වලට කියන්නේ මෙහෙ ඉඳලා මෙහෙට ඇඳලා වැඩක් නැහැ. ඊට පස්සේ අපි නැවත වෙන බලන්න මේ බොක්ස් එක. එතන ඔයාලට ඔන්නක පැහැදිලි වීඩියෝ එක ආපස්සට අරගෙන බලනවා නම් මෙන්න මේ විදිහට අරගෙන අපි මේක මෙතනද ඇඳ ගනිමු. මෙන්න මෙතන තමයි සිංග්ලෝ එක. හොඳද? ඔන්න ඇඳගත්තා. දැන් බලන්නකෝ. මෙන්න තියෙනවා බොක්ස් එක. බලන්න මේ බොක්ස් එකේදී මාකට් එක මොකද කරේ කියලා. මම මේක ඉදිරියේදී ඔයාලට ෆෙයා වැලියේෂන් කියලා දෙනකොට මේක තවත් පැහැදිලි කරලා දෙන්නම්. හරිද? මෙන්න බලන්න. හරියටම මේ බොක්ස් එකට ටැප් කරලා තමයි ගිහිල්ලා තියෙන්නේ මේ. ඒ කියන්නේ ප්‍රීමියම් සහ ඩිස්කවුන්ට්. මම ප්‍රීමියම් සහ ඩිස්කවුන්ට් ගැන වෙනම වීඩියෝ එකකින් අරගෙන එනවා. ඒවා වීඩියෝ සීරීස් එකට අදාළ දේවල්. නමුත් මෙන්න මෙතෙන්ටත් ඒක අදාළ වෙලා තියෙනවා. ඔන්න බලන්න. මාකට් එකේ හරි ලස්සනට වෙන්න මේ තැන් වලින් මාකට් රිවර්සල් දීලා තියෙනවා මේ ඩේලි chart එකේ. එතකොට ඔයාලට මේක 4 hour 1 hour වගේ ගිහිල්ලා 1 hour විශේෂයෙන් බලන්න 1 hour structure shift එකකින් ලස්සන entry එකක් ගන්න පුළුවන්. අපි බලමු මෙතන entries තිබිලාද කියලා. මෙතන බලන්නකෝ. මෙතන මාකට් එකේ ස්ට්‍රක්චර් shift එකක් කොහෙද තියෙන්නේ? මෙන්න බලන්න. එන්න තියෙනවා මාකට් ස්ට්‍රක්චර් shift එක. ඔන්න මාකට් ස්ට්‍රක්චර් shift එක දීලා මෙන්න නැවත රීට්‍රේස් වෙලා තියෙනවා. මෙන්න මෙතනින් ෂෝට් කරන්න ඔයාලට opportunity එකක් තිබිලා තියෙනවා මාකට් එකේ. මෙන්න මේ වගේ ස්ටොප් ලොස් එක තියාගෙන. හැබැයි ඔයා හිතන්න පුළුවන් දැන් ඔයා මේ විදිහට පෙන්නුවට අපි වෙන තැන් වලිනුත් මාකට් ස්ට්‍රක්චර් shift එක ගන්නවා කියලා. හැබැයි බලන්න මෙන්න මෙතන. මෙන්න මේ කැන්ඩල් එක ඇතුලේ තමයි මේ හැම කැන්ඩල් එකක්ම තිබිලා තියෙන්නේ. මෙන්න මේ කැන්ඩල් එක දිහා බලන්නකෝ. එතකොට මෙතන මාකට් ස්ට්‍රක්චර් shift එකක් ඔයාට ගන්න බෑ. මෙන්න බලන්න. මේ කැන්ඩල් එක ඇතුලේ තමයි තියෙන්නේ. මෙතනින් උඩට බ්‍රේක් කරාට පස්සේ තමයි ඔයාට හරිම ස්ට්‍රක්චර් එක දීලා තියෙන්නේ. ඉතින් ෆෝමර් ට්‍රේඩර් කෙනෙක් නම් මෙන්න මේ 0.5 එකට ආවට පස්සේ මෙතනින් ඩිරෙක්ට් සෙල් එකක් ගහනවා. යාළුවගේ ස්ටොප් ලොස් ටික තමයි මේ විදිහට හන්ට් කරලා ලස්සන MSS එක දීලා තියෙන්නේ. අපි යමු ඊළඟ පොයින්ට් එකට. මෙතන බලමු අපි ගිහිල්ලා. මෙතන මාකට් ස්ට්‍රක්චර් shift එක කොහොමද දීලා තියෙන්නේ කියලා. මෙතන එන්ට්‍රි මොඩල් ගණනාවක් තියෙනවා. මම එන්ට්‍රි මොඩල් ගැන ඔයාලට වෙනම කියලා දෙන්නම්. මෙතන බලන්න. මෙතනත් අපි මෙතන ඉඳලම බලාගෙන යමු. මාකට් එක මෙහෙම ගියා. මෙතන ස්ට්‍රක්චර් shift එක ක්ලියර් නැහැ. නමුත් වික් එකකින් දීලා තියෙනවා. මෙතන ට්‍රැප් වෙන්න අවස්ථාවක් තිබිලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කැඩල් එක ඇතුලේ තමයි මේක තියෙන්නේ. ඒ නිසා මෙතන ගැටලුවක් නැහැ. මෙහෙම මාකට් එක උඩට ගියා, පහළට රීට්‍රේස් වුණා. නැවත උඩට ගියා, නැවත පහළට රීට්‍රේස් වුණා. මෙන්න මෙතන හරි ස්ට්‍රක්චර් shift එකක් දීලා ට්‍රැප් එකක් වෙලා තියෙනවා වගේ අපි බලමු. මෙන්න මෙතන බලන්න. මෙතනත් ක්ලියර් නැහැ. නමුත් මෙතන යම්කිසි විදිහකට අහු වෙන්න තිබුණ ට්‍රැප් එකක්. නමුත් මේ මූවමන්ට් එක බලන්න. මෙන්න මේ මූවමන්ට් එකත් එක්ක. මෙන්න මේ මූවමන්ට් එක දීලා මාකට් එක මෙන්න මෙතනින් බලන්න ලස්සනට දීලා තියෙනවා මේ. මෙන්න දීලා තියෙනවා මාකට් ස්ට්‍රක්චර් shift එක කැන්ඩල් බොඩි එකකින්. ඊට පස්සේ නැවත යම්කිසි රීට්‍රේස්මන්ට් එකක් ඇවිල්ලා
ලොකුවට සෙල් වෙලා තියෙනවා. බලන්න හරිය මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙතන හරි ස්ටොප් ලොස් එක කොතනද තියෙන්නේ? අන්න එතන තියන්න ඕන මේ වගේ පොයින්ට් එකකින් ඔයාලට ගන්න පුළුවන්. හැබැයි ඔයා ස්ටොප් ලොස් එක මෙන්න මේ වගේ තැනක තිබ්බොත් ඔයාව ට්‍රැප් වෙනවා. මේ බලන්න. මේ පැත්තට ගියාම යම් කිසි විදිහකට ට්‍රැප් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ළඟ ස්ටොප් ලොස් තියලා තිබුණොත් මේ. හැබැයි ඔයා මෙන්න මෙතනට උඩින් තියලා තිබ්බනම් මේකත් ඔයාගේ හරිම ලෙවල් එකට යනකල් යනවා. ඊට පස්සේ අපි මෙන්න මෙතන බලමු. ක්ලියර් නැතිම පොයින්ට් එකක්. මෙතන ඇත්තටම මාකට් ස්ට්‍රක්චර් shift එක තියෙන්නේ කොතනද? බලන්න මෙතන මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙතනින් පහළට බ්‍රේක් කරපු නිසා තමයි මේක ගන්න පුළුවන්. මේක මෙතනින් පහළට බ්‍රේක් කරපු නිසා මෙන්න මෙතනින් මාකට් ස්ට්‍රක්චර් shift එකක් විදිහට ඔයාලට ගන්න පුළුවන්. මෙන්න මෙතනින් අරගෙන මේ බලන්න ඒකේ මෙතෙන්ද යටින් ස්ටොප් ලොස් තිබ්බොත් තමයි ඔයාගේ ස්ටොප් ලොස් හන්ට් වෙන්නේ නැතුව ඔයාගේ 1 to 1 හෝ 1 to 2 1 to 3 ඒ කියන්නේ එකට දෙකක් එකට තුනක් ඒ වගේ යන්නේ මේ වගේ පොයින්ට් එකකින් ඔයාලට එක්සිට් වෙන්න පුළුවන්. එකට 2.5යි 8ක් තියෙනවා. බලන්න මේ හැම තැනකම හරියටම ඒ විදිහටම එන්ට්‍රි මොඩල් එක තිබිලා තියෙනවා. මෙතනක් තියෙන මේ බලන්න. මේක ඔයාලට අල්ලන් හිටියනම් මේ වගේ මූවමන්ට් යන්න තිබුණු ට්‍රේඩ්ස් මේ වගේ. මේ බලන්න ස්ටොප් ලොස් එක ගොඩක් පොඩි. මෙතනත් ඒ වගේම එකක් තිබුණා. මෙතනත් ඒ වගේම එකක් තිබුණා. ඒ කියන්නේ ෆිබොනාචි ටූල් එකේ මෙන්න මේ පොයින්ට් එක ගොඩක් ඉම්පෝටන්ට් පොයින්ට් එකක්. මෙන්න මේ පොයින්ට් එක. මෙන්න මේ පොයින්ට් එකකින් මාකට් රිවර්සල් එකක් දෙනවා නම් ඔයා ට්‍රෙන්ඩ් එක අඳුරගෙන නම් ඉන්නේ. මෙන්න මේ පොයින්ට් එක ගොඩක් මෙන්න මේ පොයින්ට් එක දිහා වොච් කරගෙන ඉන්න හයර් ටයිම් ෆ්‍රේම් එකේ මේ වගේ පොයින්ට් එකකට මාකට් එක ආවම අනිවාර්යයෙන්ම වගේ රිවර්සල් එකක් දෙනවා. එතකොට පොඩි ටයිම් ෆ්‍රේම් එක ඒක කම්පෙයාර් කරලා බලලා ඔයාට පුළුවන් එන්ට්‍රි එකක් ගන්න. මම හිතනවා දැන් පැහැදිලි ඇති කියලා. තව දෙයක් තමයි මෙන්න මේකෙදි මෙන්න මේ සෙටින්ස් මෙන්න මේ සෙටින්ස් ටික පෙන්නලා සමහර අයගේ ඔළුව කාලා තියෙනවා. මොකද මේ සෙටින්ස් ටික මම දෙන්නම්. මේ සෙටින්ස් ටිකට මට යම් කිසි ගෙවීමක් කරන්න කියලා කියපු කොල්ලෝ මේකේ ඉඳලා තියෙනවා. හැබැයි අද ඊයේ නෙවෙයි සාමාන්‍යයෙන් 2020ට කලින්. හැබැයි දැන් නම් ගොඩක් අය ඒක ලොකුවට හිතන්නේ නැහැ. මොකද හැමතැනම තියෙන නිසා. මේක ඇත්තටම මේ බලන්න 1 සහ 0 මේ තියෙන්නේ මෙතන තියෙන්නේ ඇත්තටම එකේ ඉඳලා මේ අපි මේක සාමාන්‍යයෙන් දාගනිමුකෝ මේ විදිහට. මේක ඔයාලට පැහැදිලි වෙන්න මම මේ විදිහට දාගන්නම්. මම මෙතන දාගන්නවා මෙන්න මේ වගේ ලෙවල්ස් 4ක් තව ඔන් කර ගන්නවා. හරිද? මෙතන දාගන්නවා 0.25. ඒ කියන්නේ 25. මෙතන 0.550. 0.50 0.75. මේක එක මේ මම මේ ලෙවල්ස් ටික ඔන් කර ගන්නවා තැඹිලි පාටින්. ඔන්න ඔයාලට දැන් පැහැදිලි වේවි මම මේ මොකද්ද කියන්නේ. ඒ කියන්නේ මේ 1ත් 100ත් අතර සංඛ්‍යා වලින් තමයි මේ ටික ඇඩ් වෙලා තියෙන්නේ. 1 75 50 25 බිංදුව 25 50 75 100. ඒ කියන්නේ 1ත් 100ත් අතර සංඛ්‍යා වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. හැබැයි මෙතන මෙන්න මේ 0.618 සහ 0.5 කියන ගෝල්ඩන් පොකට් ලෙවල් එක මාකට් එකේ ගොඩක් දුරට වැඩ කරනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඊට පස්සේ මේ ෆිබොනාචි ටූල් එකම පාවිච්චි කරලා සමහර අය අනිත් පැත්තට කියන්නේ ෆිබොනාචි එක්ස්ටෙන්ෂන් එකයි දෙක පාවිච්චි කරලා මේකේ එන්ට්‍රීස් කවුන්ට් කරනවා. ඊට පස්සේ මෙතනින් මාකට් එක රිවර්ස් වුණාම කොච්චරක් දුරට යයිද කියලා මේක තීරණය කරන්නත් මේක පාවිච්චි කරනවා. ඉතින් මේක හැම තැනම ඔයා මාකට් එකේ ගොඩක් තැන් වලට ඔයා දාලා බලන්න ට්‍රෙන්ඩ් එකත් එක්ක මාකට් එක මේ ලෙවල්ස් වලට එනවා. මේ බලන්නකෝ මේ වගේ තැන් වල මේ මාකට් එක යන ට්‍රෙන්ඩ් එකත් එක්ක තමයි මේක බලන්න ඕන. මෙන්න බලන්න ස්විං ලෝ මෙන්න තියෙනවා ස්විං හයි. මෙන්න බලන්න 618 මෙතන මෙන්න මේ වගේ තැන් වල තමයි අර සමහර අය කියන්නේ ට්‍රැප් වෙනවා කියලා. මෙන්න බලන්න. මෙන්න මෙතනනේ ඔයා බොක්ස් එක ගහගෙන ඉන්නේ. මෙතන බොක්ස් එක ගහගත්ත පස්සේ මේ වගේ පහලට එනවා. හැබැයි ඔයා මෙතනදී ගන්න ඔයාගේ එන්ට්‍රි මොඩල් එක තියෙන නිසා නම් ඔයා කිසිම වෙලාවක මේ වගේ තැන් වල ට්‍රැප් වෙන්නේ නැහැ. අපි බලමු මෙන්න මේ වගේ තැන්. මෙන්න මේ වගේ ට්‍රැප් කරන තැනුත් තියෙනවා. නැතුවම නෙවෙයි මේ. මෙන්න මෙතන නම් ට්‍රැප් වෙන ලොකු ඉඩ කඩක් තියෙන තැනක්. මොකද මේක මෙතනින් නැවත ලික්විඩිටි අරගෙන තියෙනවා. මෙන්න මේකෙන් අනිවාර්යෙන් ඔයා ට්‍රැප් වෙනවා. සාමාන්‍යයෙන් ට්‍රේඩින් කියන්නේ ට්‍රැප් වෙවි යන්න ඕන දෙයක් මිසක් හැම ට්‍රේඩ් එකම බින් කරන එක නෙවෙයි කියලා දන්න අයට ඔක
ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා Fibonacci tool එක ගැන. ඔය බේසික්ම දේවල් ටික තමයි මම කියලා දුන්නේ. හැබැයි ඇඩ්වාන්ස් කියලා දෙයක් මේකේ ඇත්තෙත් නෑ. මොකද මේක 100ට එනකන් ඉලක්කම් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් කාගේ හරි මේ වගේ ටිකක් දැක්කොත් ඔයාලට මේ tool එක මේ විදිහට අරගෙන මේක මෙතනට ගිහිල්ලා ඩබල් ක්ලික් කරලා මේ levels ටික වෙනස් කරලා මෙතනින් template වලට ගිහිල්ලා අලුත් template ටිකක් විදිහට ඒක save කරගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ මේකේ මේ විදිහට default එක දාගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ එතකොට ඔයාලට තේරෙනවා කොහොමද ඔයාලට මේක කරගන්න ඕන කියලා. එතන මෙතන coordinators තියෙනවා. මෙතන visibility එක තියෙනවා. මේවා ගැන මම කියලා දීලා තියෙනවා. ඉතින් ඔච්චරයි කියන්න තියෙන්නේ Fibonacci ගැන සරල දෙයක්. හොඳට මේ tool එක පාවිච්චි කරන්න ඔයාගේ analysis වලට ගොඩක් දුරට swing highs සහ swing lows අතර market එක යනකොට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්නම් ඔයාලට සුබම සුබ දවසක් වේවා.